අපි කලින් වීඩියෝ එකේදී අපේ කාර් එකට රිජෙට් බොඩි බොක්ස් කලයිඩර් දැම්මා. ඊට පස්සේ මේ වීල් ටික රීනේම් කරා. ඒ වගේම වීල් කලයිඩර් සෙට් කරා. තව ග්‍රවුන්ඩ් එකට මේ වගේ සිලින්ඩර් ඔබ්ස්ටකල් ටිකක් දාගත්තා. මේ වීඩියෝ එක බලන්නේ මේ කාර් එක කොහොමද ස්ක්‍රිප්ට් එකෙන් කන්ට්‍රෝල් කරවන්නේ කියලා. මම මුලින්ම යනවා මේ ඉන්පුට් ඇක්ෂන්ස් කියලා මම කලින් හදාගත්ත ෆෝල්ඩර් එක ඇතුළට. ඒකේ රයිට් ක්ලික් කරලා ක්‍රියේට් වල ඉන්පුට් ඇක්ෂන් වලට යනවා. මේකේ මම දෙනවා කාර් ඉන්පුට් ඇක්ෂන්ස් කියලා. ඊළඟට මම මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන අලුත් ඇක්ෂන් මැප් එකක් හදනවා කාර් කියලා. ඊට පස්සේ අලුත් ඇක්ෂන් එකකුත් හදා ගන්නවා මූව් කියලා. මේකේ බටන් ඇක්ෂන් ටයිප් එකේ බටන් එක වැලියු වලට මාරු කරනවා. කන්ට්‍රෝල් ටයිප් එක වෙක්ටර් 2 දෙනවා. මේකේ මේ මූව් එකේ ප්ලස් මාක් එක ක්ලික් කරලා ටැප් ඩවුන් ලෙෆ්ට් රයිට් කම්පොසයිට් එක දෙනවා. මේ වගේ වෙක්ටර් 2 එකක් ඊළඟට හැදෙයි. මේකේ මම කී අසයින් කරනවා W S A D කියලා. ඔයාලට මේ නිව් ඉන්පුට් සිස්ටම් එකේ වැඩ කරන්න තේරෙන්නේ නැත්නම් මගේ ප්ලේලිස්ට් එකක් ඇති. ඒක බලලා ඉන්න. ඒක ඊළඟට මම සේව් කරනවා. ඊළඟට මම කරන්නේ මෙතන මේ assign as project wide input actions කියන එක ක්ලික් කරනවා. ඒ වගේම generate C# class එකක් දීලා ඒකත් apply කරනවා. ඊළඟට මම යනවා අපේ හදාගත්ත script කියන folder එක ඇතුළට ගිහිල්ලා අලුතෙන් create කරනවා script එකක්. මේක දෙනවා car controller කියලා. ඊළඟට මේ car එක select කරලා මම ඒක car එකට ඇදලා දානවා. මේ car controller කියන script එක මම open කරලා මුලින්ම මට ඕන wheel colliders ටික ගන්න. ඒකට මම ලියනවා public wheel collider front right front left back right back left. මේකට මම header එකක් දානවා wheel colliders කියලා. ඊළඟට මට ඕන වෙනවා public float talk එක ගන්න. talk එක මම දෙනවා 1500ක් වගේ. ඊට පස්සේ මට ඕන වෙනවා ස්ටියරිං ඇන්ගල් එක ගන්න. මම මේකට දානවා 35ක් වගේ. මේකටත් මම header එකක් ලියනවා settings කියලා. ඊට පස්සේ මම movement action එක ගන්න ලියනවා මේක අලුත් ක්‍රමයක්. මේකට ලියද හැ මට public input action reference move input action කියලා. ඊළඟට මට private
වෙක්ටර් 2 එකක් ඕන වෙනවා මූව් ඉන්පුට් එක සේව් කරගන්න. මෙතනත් මට හෙඩ එකක් ලියන්න පුළුවන් ඉන්පුට් ඇක්ෂන් කියලා. ඊට පස්සේ මම අප්ඩේට් එක ඇතුලේ ලියනවා move input සමානයි move input action read value vector 2. ඊළඟට මම fixed update එකේ මේක ඇතුලේ ලියනවා ස්ටියරිං එක අරගෙන ඒකට මට ඕන වෙනවා float steering move input x වැඩි කරන ස්ටියරිං ඇන්ගල් එකේ. ඊළඟට මට ඕන වෙන්නේ මේක ඉස්සරහා රෝද දෙකට ඇප්ලයි කරගන්න විතරයි. ඒකින් හින්දා මම ලියනවා wheel collider front left steer angle සමානයි steering. ඒ වගේම front right steer angle සමානයි steering. ඊට පස්සේ මට torque එක ගන්න ඕන වෙනවා. ඒකට මම ලියනවා float motor සමානයි move input dot y වැඩි කිරීම torque එකේ. මෙතන T capital එක මම simple කරගන්න. ඊළඟට මම මේකේ torque එක දෙන්නේ පිටිපස්ස රෝද දෙකට විතරයි. wheel collider back left motor torque සමානයි motor පස්සේ wheel collider back right එකට හදාගන්න ඕන. back right motor torque සමානයි ඒකත් motor එකට දෙනවා. මේ ප්‍රොජෙක්ට් එක සේව් කරලා කාගේම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා මේකට දාන්න ඕන අපේ wheel colliders ටික. front left front right BL BR. ඊට පස්සේ මේ input action කියන තැන move input action එක දෙන්න ඕන move කියලා. ඊළඟට අපිට මේක play කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම AD ඔබද්දි මෙතන ඉස්සරහා collider wheel collider එක කරකැවෙනවා. ඒ වගේම මේක ඉස්සරහටයි පස්සටයි යනවා. මේ විදිහට සමහරට ඔයගොල්ලන්ගේ කාර් එක පෙළෙයි. මේකට හේතුව මෙතන මේ center of mass එක මම මේකට කරන්නේ game play mode එකෙන් අයින් වෙලා අපේ කායක select කරලා මෙතන rigid body වල auto center mass එක ටික එක අයින් කරලා මේක මේ විදිහට බිඳුවම තියෙනවා. දැන් play කරලා බැලුවොත් අපේ වාහනේ පෙළෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන අඩුයි. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ රෝද ටර්න් කරන එක විෂුවලි පෙන්නගන්නේ කොහොමද කියලා. මේක මේ රෝද කරකැවෙන්නෙත් නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක කරකවන විදිය පොඩ්ඩක් බලමු.